හායි යාළුවනේ ඔසිපොඩ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. හායි යාළුවනේ හැමෝටම ඉතින් ඔන්න අපි කතා කරන්න යන්නේ රුපියල් 1,50,000ක මුදලක් කොහොමද ලබා ගන්නේ? ඉතින් ඒක ඔයාලටත් ලබා ගන්න පුළුවන්ද? බැරිද? ඒ තොරතුරු තමයි අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට අස්වැස්ම ගැන සහ ඔයාලට හම්බෙන මුදල් පිළිබඳ තොරතුරු අරගෙන එන්නේ මේ මගේ channel එකකින්. ඉතින් මේ වීඩියෝව නොදන්න අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අස්වැසුම වැටෙන දවස, අස්වැසුම බැංකුවට වැටෙන දවස, අස්වැසුම සිස්ටම් වැටෙන දවස වගේ විස්තර අරගෙන එන්නේ මේ මගේ channel එකකින්. ඉතින් ඔයාලත් දැන්ම channel එක subscribe කරන්න, වීඩියෝ වලටත් like කරන්න. එහෙනම් වීඩියෝට අපි යමු. ඉතින් ඔයාලට බලා ගැනීමට හැකියාව තියෙනවා රුපියල් 1,50,000ක මුදල කාටද ලබා ගැනීමට හැකියාව තියෙන්නේ කියලා බලමු. මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ තෝරගත්තු පිරිසක් ඉන්නවා. ඒ පිරිසට තමයි මේක ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් ඒකක වෙත ඔවුන්ගේ ව්‍යාපාරය හා රැකියා සැලැස්ම පදනම්ව ඔවුන්ට මේක ලබා දෙනවා බව සඳහන් කළ තියෙනවා. ඒ වගේම ගිවිසුම්ගත වීමෙන් අනතුරුව තමයි මේ සල්ලි දෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ගිවිසුමක් ගහනවලු ඔයාලට මේක අරගෙන යන්න පුළුවන්ද කියලා ගිවිසුමක් ගහලා තමයි. මේ විදියට රුපියල් 1,50,000ක මුදලක් ප්‍රදානයක් විදියට තමා මේක දෙනවා කියලා තියෙන්නේ. සමහර විට මේක ලෝන් එකක් කියලා නම් මෙතන සඳහන් කරලා නැහැ. ඉතින් ඔයාලට මේක දෙන්නේ මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔයාලටත් දැනුවත් කරයි. සමහර විට ඔයාලටත් මේක ලැබෙන්න හැකියාව තියෙනවා. ඔයාලටත් මේක ලැබෙන්න තියෙනවා නම් ඉදිරියට ඔයාලවත් දැනුවත් කරයි. කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලගේ ප්‍රදේශයේ ලේකම් කොට්ටාස 143ක ඒ වගේම ග්‍රාම නිලධාරී වසම් 839ක් දෙන්නේ තෝරලා බලලා තමා. ලියාපදිංචි වෙලා තියෙනවා නම් ලියාපදිංචි පවුල් අතරින් තෝරා ගනු ලබන ප්‍රතිලාභී පවුල් වෙතට තමයි මේක දෙනවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලා තෝරාගෙන ප්‍රතිලාභීන් අතරින් තවත් ප්‍රතිලාභීන්ට දෙන්න සුදුසු කාටද කියලා බලලා තමා දෙනවා කියලා තියෙන්නේ. 23,725ක් වෙත 2025 සිට 2024 කාලය තුල ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා තමා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ව්‍යාපාරයක් හෝ රැකියාව සැලැස්මක් මත ඒ කියන්නේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්නම් රැකියා සැලැස්මක් තියෙනවා නම් අන්න ඒ කට්ටියට මේක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ මත පදනම්ව තමයි මේ මුදල දෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ මුදල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහර විට ඉස්සරහට ඔයාලා තේරිලා ඉන්නව නම් 23,000ක් කියන්නේ ලොකු ගාණක්. අනිවාර්යයෙන්ම ඔයාලත් මේකට තේරිලා ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් තේරුණ කෙනෙක් නම් ඉස්සරහට ඔයාලට මුදල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ කොහෙවත් සඳහන් කරලා නැහැ මේක තේරෙන්නේ කොහොමද කියලා. එයාලම තමයි මේක තෝරනවා කියලා තියෙන්නේ. ඉතින් තෝරා ගන්න විදියට ඒ පවුල් අතරින් කට්ටියක් තෝරාගෙන තමයි මේක පැත්තෙන් පැත්තට වෙනස් වෙන්න පුළුවන්. සමහර විට තෝරා ගන්න ගෙවල් වලට එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඉතින් දැනට තියෙන මේ තොරතුරු තමයි. මට ඉස්සරහට තොරතුරු ලැබුණොත් මගේ channel එකෙන් ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරියට දාන විස්තර දාපු සැනෙන් බලා ගැනීමට අපව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ හොඳ නම් like එකක් දාලා නොදන්න අයට share කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.